මං ඔබට පොඩි දෙයක් කියන්නද? ඔබ හැමතිස්සෙම සතුට නේද හොයන්නේ? හොඳට කල්පනා කරලා බලන්න හැම දෙයකින්ම ඔබ සතුට නේද හොයන්නේ? ඒ කියන්නේ ඔබ ඉගෙන ගන්නේ සතුටින් ඉන්න, ඔබ රැකියාවක් කරන්නේ සතුටින් ඉන්න ඕනි කියලා හිතාගෙන, ඔබ වාහනයක් ගන්න සතුටින් ඉන්න ඕනි කියලා හිතාගෙන, ඒ වගේම ඔබ ගයක් හදාගන්නේ සතුටින් ඉන්න ඕනි කියලා හිතාගෙන, ඔබ විවාහ වෙන්නේ සතුටින් ඉන්න ඕනි කියලා හිතාගෙන, ඔබට ලොකු වටිනාකමක් හදාගන්න උත්සාහ කරන්නේ සතුටින් ඉන්න ඕනි කියලා හිතාගෙන. ඇත්තටම ඔබ ඔච්චර මහන්සි වෙලා සතුටින් ඉන්න ඕනි කියලා ඔබ හොයලා තියෙන්නෙම බාහිරින් දේවල් එකතු කරගන්න නේද? ඔබ දන්නවද ඔබ ඇත්තටම ඔබේ සතුට කොතනද තියෙන්නේ කියලා? ඔබට පිළිගන්න පුළුවන්ද ඔබේ සතුට ඔය තියෙන්නේ බාහිර දෙයක් තුල නෙවෙයි, ඇත්තටම ඔබේ සතුට තියෙන්නේ ඔබ ඇතුළෙමයි කියන එක ඔබට පිළිගන්න පුළුවන්ද? අපි හැමදෙනාම හැමතිස්සෙම කරන්නේ බාහිර දෙයක් ලං කරගෙන බාහිර අයත් එක්ක සංසන්දනය වෙවි බාහිර ලෝකෙන් සතුට හොයන එක නේද? හැබැයි ඔබ නිකමටවත් හිතුවද ඇත්තම සතුට එතන නැහැ. ඒක ඊටාම తాවකාලික සතුටක් විතරයි. ඇත්තම පිරිසුදු පාරිශුද්ධ සතුටක් තියෙන්නේ අභ්‍යන්තරයේ සතුට කියන එක. ඔබට ඇතුළතින්ම සතුටක් හොයාගන්න පුළුවන් නම් ඒ සතුට ඊටාම පිරිසිදු සතුටක්. බාහිර ලෝකෙන් අපි හොයාගන්න සතුට ඉක්මනින් නැති වෙනවා වගේම අපිට කැමති විදිහට තියාගන්නත් බෑ. බාහිර ලෝකේ ඉන්න මිනිස්සු, බාහිර ලෝකේ තියෙන භාණ්ඩ, බඩු භාණ්ඩ, වාහන වගේ දේවල්, ඒ වගේම බාහිර ලෝකයේත් එක්ක සංසන්දනය කරලා ඔබ හදාගන්න ඔබේ තත්වය, ඔබේ නම, මේවා ඔබ හිතන තරම් ඇත්තටම සුන්දර සතුටක් ඇති කරලා දෙන දේවල් නෙවෙයි. ඒවා ඔබ හිතෙන් මවා ගන්න සතුටු වීම. සමහර වෙලාවට ඉතින් හොඳ වාහනයක් තිබුණොත් ඔබට පහසුයි ජීවිතේට. ඒක කතා දෙකක් නෑ, ඒක එහෙම තමයි. නමුත් සතුට කියලා කියන්නේ ඒක නෙමෙයි. ඒක පහසුව. ඒක සතුට නෙමෙයි. ඔබට ගොඩක් දේවල් තියෙනවා නම් ඒක ඔබට පහසුයි ජීවිතේට. ඔබට අවශ්‍ය කෙනෙක් ඔබ ගාව, ඔබට හිතවතෙක් ඔබ ළඟ ඉන්නවා නම් ඒක ඔබේ ජීවිතේට පහසුවක්. හැබැයි ඇත්තටම සතුට කියන්නේ ඒක නෙවෙයි. මේ ලෝකේ ඉන්න ඍෂිවරු, හිත දියුණු කරගත්තු මහා මුනිවරු, මේ ලෝකේ මිනිස්සු ගැන අනුකම්පාවෙන් කියලා තියලා උගන්වලා තියෙන දෙයක් තමයි සතුට ළඟා කරගන්න පුළුවන් හොඳම විදිහ ලද දෙයින් සතුට වීම කියන එක. ඒ කියන්නේ සතුට කියලා කියන්නේ කොහෙන්වත් අපි හොයාගෙන හඹා යන්න ඕන දෙයක් නෙවෙයි. අපි ළඟ දැනටම තියෙනවා නම් යම්කිසි දෙයක්, ඒ තියෙන දෙයට සතුට වෙන්න පුළුවන් නම් එයාට ඕන තැනක ඕන විදිහකට සතුට වෙන්න පුළුවන්. තමන් ගාව දැනටමත් තියෙන දේ, ඒ ගැන සතුට වෙන්න බැරි නම්, තමන් ගාව දැනටමත් තියෙන දේවල් ගැන සතුට වෙන්න බැරි නම්, තමන් ගාව දැනටමත් ඉන්න අය ගැන සතුට වෙන්න බැරි නම් එයාට කවුරු හම්බුණත් සතුට වෙන්න බෑ. ඇයි? එයාගේ මානසිකත්වය හැදිලා තියෙන්නෙම මේක හරි නෑ, මේක හරි නෑ, මේ ළඟ තියෙන දේ හරි නෑ, මේක නෙමෙයි හොඳ එක, වෙන එකක් තමයි හොඳ එක, මේ කෙනා නෙමෙයි හොඳ එක්කෙනා, වෙන කෙනෙක් තමයි හොඳ එක්කෙනා, මේ වාහනේ නෙමෙයි හොඳ වාහනේ, වෙන වාහනයක් තමයි හොඳ එක, මෙහි නෙමෙයි හොඳ, පිට රටක් තමයි හොඳ. ඔන්න ඔය වගේ එහෙම මානසිකත්වයක් තියෙනකොට එහෙම කෙනෙකුට මොනවා හම්බුණත් සතුට වෙන්න බෑ. ලෝකේ ඊටාම දියුණු රටවල් වල ඉන්න අය පවා ඔය කතාව කියන ඔය විදිහටම මේක නෙමෙයි හොඳ එක, මේක මෙතන නෙමෙයි හරි එක, මෙහෙම හරි නෑ, මීට වඩා හොඳ එකක් ඕනේ, මීනව හොඳ ඒවා ඇති කොහේ හරි. ඔහොම හිතන අය ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නෑ ඒක ඒගොල්ලන්ගේ අභ්‍යන්තර මානසිකත්වයේ ස්වභාවය. ඒ අභ්‍යන්තර මානසිකත්වයේ ස්වභාවය තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලන්ට ළඟ තියෙන දෙයින් සතුටු වෙන්න මානසිකත්වය ඉඩ දෙන්නේ නෑ. අභ්‍යන්තර මානසිකත්වය සතුටු වෙන්න ඉඩ දුන්නොත් තමන් ගාව තියෙන දේත් එක්ක එයාට ඕන තැනක සතුටින් ඉන්න පුළුවන්. ගොඩාක් දේවල් ඕනේ නැහැ සතුටින් ඉන්න. ගොඩාක් දේවල් ඕනේ අපිට පහසුවෙන් ඉන්න විතරයි. හැබැයි සතුටින් ඉන්න අපිට ගොඩක් දේවල් ඕනේ නැහැ.
මොනවාම දෙයක් හෝ වේවා අපිට සතුටින් ඉන්න පුළුවන් විදිහට අපේ මානසිකත්වයේ තියෙනවා නම් තියෙන අඩු සම්පත් උනත් ඔබට සතුටින් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ කියන්නේ බයිසිකලයක් විතරක් තියෙන මිනිස්සෙක් මට බයිසිකලයක් තියෙනවනේ කියන එක ගැන සතුටින් ඉන්න පුළුවන් නම් එයාට සතුටින් ඉන්න පුළුවන්. සමහරලාට කාර් එකක් තියෙන කෙනෙක් සතුටු වෙන්නේ නැහැ මට කාර් එකක් තියෙනවා කියලා. එයා හැමතිස්සෙම දුකෙන් ඉන්නවා. මට මීට වඩා හොඳ කාර් එකක් ගන්න තිබ්බනම් හොඳයි. අරයාගේ කාර් එක මීට වඩා හොඳයි. එහෙම හිතුවොත් එහෙම එයා හැමතිස්සෙම කාර් එකක් තියාගෙන දුකෙන් ඉන්නේ. හැබැයි බයිසිකලයක් තියෙන මිනිස්සයාට පුළුවන් නම් මට මේ බයිසිකලේ හරි තියෙනවනේ කියලා සතුටින් ඉන්න. එතකොට මේ දෙන්නගේ අභ්‍යන්තර සතුටු වීම දිහා බැලුවොත් බයිසිකලේ තියෙන එක්කෙනා ඉහළ මට්ටමකින් ඉන්නවා. එතකොට මේ ඉහළ මට්ටමකින් ඉඳීමෙන් තියෙන ප්‍රයෝජනය තමයි එයාට තමන් ලැබපු ජීවිතේ තෘප්තිමත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා දුප්පත් උනත් භෞතිකව හදවතින් පෝසත් කෙනෙක්. එතකොට එයාට තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නත් පුළුවන්. සතුටින් මැරලා යන්නත් පුළුවන්. ඇයි? එයා සතුටින් ලැබිලා තියෙන දේෙන් සතුටු වෙනවා. සතුටින් ජීවත් වෙනවා. තෘප්තියෙන් ජීවිතය ගත කරනවා. එයා හොඳ ජීවිතයක් ගත කරලා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරලා මැරලා යනවා. ඉතින් ඒ ජීවිතේ වාසනාවන්තයි. ඒ ජීවිතේ වාසනාවන්තයි අර බාහිර දේවල් හඹාගෙන යන ජීවිතයකට වඩා. ඉතින් අපි ඇත්තටම උත්සාහ කරන්න ඕන ළඟ තියෙන දේෙන් සතුටු වෙන්න. ඒ සතුටු වෙන්න පුළුවන් කෙනාට ඉහළ ආධ්‍යාත්මික ශක්තියකට යන්න හරි ලේසි. ඇයි හේතුව? මොකද එයාට බාධා නැහැ අභ්‍යන්තරයෙන්. මොකද එයාට හැමතිස්සෙම සතුටින් ඉන්න පුළුවන් මොන දේ හම්බ වුණත් සතුටින් ඉන්න පුළුවන්. මොකද එහෙම බැරි කෙනාට ඇතුළතින්ම හරි බාධාවක් එනවා. නෑ මට මේක නෙමෙයි අර ඕනේ. අර මේක බෑ අර හිම ඕනේ. මෙහෙම වේදිහට බෑ අර විදිහට ඕනේ කීකේ අභ්‍යන්තරයෙන් හැමතිස්සෙම එයා වික්ෂිප්ත වෙනවා. ලදදෙන් සතුට වෙන්න බැරි කෙනාට. එයාට ආධ්‍යාත්මික ගමනක් නැහැ. ලදදෙන් සතුට වෙන්න පුළුවන් කෙනාට එයාට ඕන දෙයක් මොකක් වුණත් කමක් නැහැ. මේ හොඳයි කියන තැනින් එයාට ඉන්න පුළුවන් නම් එතන එයාගේ මනසේ සාමකාමීත්වය, මනසේ ඒකාග්‍රතාවය, තෘප්තිමත් භාවය ඒ ඔක්කොම ගුණාංගත් එක්ක එයාට ඉහළ ආධ්‍යාත්මික ශක්තියකට යන්න තමන්ගේ අභ්‍යන්තරයෙන් බාධාවක් නැති වෙලා යනවා. ඒ නිසා තමයි කියන්නේ ඍෂිවරු, මුනිවරු වගේ අය ලද දෙයින් සතුටු වෙන්න. ඒ සතුටු වීම ඔබව ඉහළ මට්ටමකට ගෙනියනවා කියලා. ඉතින් අපි හිතුවොත් එහෙම සමහරලාට මේ රජමාලිගා වගේ ඉන්න කට්ටිය තමයි සතුටින් ඉන්නේ කියලා. ඒක බොරුවක්. ඍෂිවරු වගේ කට්ටිය තමන්ට කිසිම දෙයක් නැතුව වනගත වෙලා සමහරට කඳු මුදුන් වල කිසිම වටිනා භාණ්ඩයක් කිසිම දෙයක් තමන්ගේ ළඟ නැතුව ඊටාම සතුටින් ඉන්න ක්‍රමයක් වුන් දන්නවා. ඊටාම පිරිච්ච තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න ඔවුන්ට වාසනාව තියෙනවා. ඔවුන්ගේ ආධ්‍යාත්මික ශක්තියත් ඉතා ඉහළයි. ඔවුන්ගේ තෘප්තිමත් භාගයත් ඉතා ඉහළයි. ඒ නිසා ඔවුන් එන්නෙත් නෑ මේ ඒ තත්ත්වය අතහැරලා. මොකද ඒ තරමට ඔවුන්ට නිෂ්කලංක සුවපත් ඒකාත්මික සැනසුණු මානසිකත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ ඔබට ඉගෙන ගන්න එපා කියලා නෙවෙයි. සල්ලි මුදල් හම්බ කරන්න එපා කියලා නෙවෙයි. දියුණු වෙන්න එපා, රැකියාව කරන්න එපා කියලා නෙවෙයි. ඒ ඕන දෙයක් කරන්න. හැබැයි ඔබට යම් දෙයක් දැන් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිලා තියෙන දේත් එක්ක සතුටු වෙන්න. ඒ සතුටු වීම තමයි ඔබේ ජීවිතය ඔබ ඉන්න තැන ඉඳන් තව ඉහළට ගෙනියන්නේ. මොකද බාහිරේ ගොඩක් ඉහළට ගියාට වැඩක් නැහැ. අභ්‍යන්තරය පහළට ගිහිල්ලා. බාහිරේ අඩු වුණත් කමක් නැහැ. අභ්‍යන්තරේ ඉහළ මට්ටමකට දියුණු වෙලා. ඒ හින්දා බාහිරයට වඩා අභ්‍යන්තරයට හිත යොමු කරලා අභ්‍යන්තරයෙන් ඔබේ නිවීම, සැනසීම, සතුට, සැහැල්ලුව, ප්‍රීතිමත් බව හොයාගන්න. ඔබට ඒක කරන්න පුළුවන්.